මම දැන් ඉන්නේ හරියටම කිව්වොත් එහෙම මාරවිල කුරුසපල්ලේ ඉඳන් හලාවත යන පාරේ. මේ ඉන්නේ මේ පාර දිගේ තමයි මම මේ ඉන්නේ පාර ආයේ. ඉතින් මේ පාර ආයේ යද්දි අපිට හම්බුණා දැන් එතන දීවර කර්මාන්තයෙන් නිගත වෙනවා. මාළු දැන් ගේන්න යන්නේ. මෙතනින් ෆ්‍රෙෂ් මාළු ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. මාළු එහෙම අරන් ආවොත් ඉතින් අපි දැන් මෙතන නවත්තගත්තා. තමයි මේ වීඩියෝ එක මම ඔයගලන්ට හම්බෙන් තමයි මේ ගේන්නේ. මේක ප්ලෑන් කරලා ගන්න වීඩියෝ එකක් නෙමෙයි. හම්බෙන් තැන දැකලා ටක් ගාලා නවත්තලා මම වීඩියෝ කරගෙන පටන් ගන්නවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඉතින් මේ ට්‍රැක්ටරයක් ආධාරයෙන් තමයි අතුන්ගේ ට්‍රැක්ටර් දෙකක් ආධාරයෙන් තමයි දෙපැත්තේ තියලා මේ දැල ගොඩ බිමට අදින්නේ. ඒගොල්ලන්ට පේනවා ඉතින් ගොඩාක් ශ්‍රමයක් මේකට මේ දරනවා මේ දීවර කර්මාන්තයේ නිරත වෙන අය. ඉතින් අර ඈති දම් කට්ටිය ඉන්නේ දැල අල්ලගෙන ඒගොල්ලන් පේන ඇත ඈතත් පොඩි පොඩි කුඩා බෝට්ටු හිම් තියෙනවා. ඒ දැලත් එක්ක තමයි ඒගොල්ලන් ගොඩ බිමට එන්නේ. ඉතින් මේක හරිම අපූර්ව දර්ශනයක් වුණා අපිට. එකපාරම මේක මට හිතුණා ඕගොල්ලන් මේ වීඩියෝ කරලා දාන්න ඕනේ කියලා. මේ තියෙන හැපැත්තේ අනික් මේ ට්‍රැක්ටර් එක දෙපැත්තින් තමයි මේ දැලේ කොන් දෙක තමයි මේ කොන් දෙපැත්තින් තමයි මේ අද්දන්නේ. ඉතින් අර මැද හරිය තමයි මාළු ටික ඔක්කොම දැන් එන්නේ දැලට අහුවෙලා. ඉතින් ලොකු අත්දැකීමක් වුණා අපිට මේක. ඒගොල්ලන් පේන මේ උඩ කපුටුත් කැරකිනවා මේ වෙලාවේදී මේ ගොඩ බිමට ගේන මාළුන්ව උස්සන් යන්න. ඇත්තම එහෙම. ඒගොල්ලන්ට පේනවා ඇති හරිම කාර්යබහුල මොහොතක් මේක ඇත්තටම. ගොඩක් කාර්යබහුල මොහොතක්. දැන් ඉතින් ඔයාලා පේනවා දැන් දැල ටික ටික ගොඩ බිම දෙසට ආවා. ඉතින් අපි ළඟම වීඩියෝ කරන්න ඕනේ හන්දා. ඉතින් ඔයාලන්ට පේනවා ඉතින් මේ දැලෙන් පිටින් වැටෙන මාළු ටික අල්ලන තමයි මේ කට්ටිය මෙතන මේ බෝසල්ලේ මැරගෙන මාළු හිම අරගෙන ඉන්නේ. කියන්නේ දැලෙන් එළියට වැටෙන මාළු ටික ඩක් ගාලා ගිහින් අල්ල ගන්න. ඉතින් ඔයාලන්ට පේනවා ඉතින් දැන් නම් ඉතින් ගොඩක් සෑහෙන දුරට ගොඩ බිමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ තැනකින් ඔයගොල්ලෝ මාළු මිලදී ගන්නවා නම් ඇත්තටම මිල ගොඩාක් ගණන් අඩුයි. ගොඩක් ලාභයි ඇත්තටම කිව්වොත් එහෙම. මොදේ මසුන් මරන වදුවේ ඔරුව දියා කරන අමුදරුලක ගන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ අපරක ගන්න අමුදරුලක ගන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ අපරක ගන්න ඉතින් මේගොල්ලන්ට පේන්නේ මේ මාළු ඇල්ලුවට පස්සේ මේගොල්ලන් වෙනම පෙට්ටි වලට දාලා විකුණන්න දැන් සූදානම් කරන්නේ. ඉතින් වෙනම කෑල්ලක් තියෙනවා හදලා ලී ගහලා කියන්නේ වෙනම කවුන්ටර් එකක් වගේ එකක් දාලා හදලා එතන වැල්ලෙම විකුණන්න. ඉතින් තරාදියක් එහෙම තියෙනවා. ඒත් එතනින් අපිට මෙතනින්ම තාමත් ලාභදායී මිලකට මාළු මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. අනික මේවා නැවුම් මාළු. ඉතින් එදා අපි ගියපු දවසේ මාළු වල මිල ගණන් මම චුට්ටක් කියන්නම්. ඉතින් එදා මිල තමයි. ඉතින් එදා අපි ගත්තේ කුඹල මාළුයි ජීලාවයි. ඉතින් මේ මාළු ඇල්ලෙන මාළු ගන්න ඕනේ. ඉතින් මඩු මාළු වගේ මිල නම් මට හරියටම නිශ්චිතව මතක නැහැ. ඉතින් කුඹල මාළු නම් කිලෝ එකක් උනේ රුපියල් 300යි. එතකොට ජීලාව කිලෝ එකක් රුපියල් 600යි. ඉතින් පේනවනේ ගොඩක් ලාභයි මේ මිල ගණන්. ඇත්තටම ගොඩක් ලාභ මිල ගණන් තියෙනවා. ඉතින් දැන් ඔයගලන්ට පේන්නේ දා මාළු ගන්න හිටපු සෙනඟ. ඒගොල්ලන්ට පේන්නේ නැති ගොඩක් අය එනවා මේ වගේ තැනකට මාළු ගොඩ පාපු ගමන් ගන්න. ඉතින් මොකද කියනවා ගොඩක් ලාභ හන්ද. එහෙනම් මෙවැනි සුපිරි ව්ලොග් එකකින් නැවත හමු වෙමු. ජය වේවා.